ඊළඟ යෝජනාව වතු ආශ්‍රිතව තෝරාගත් පාසල්වල ගුරු නිවාස ඉදිකිරීම. මධ්‍යම ඌව සබරගමුව බස්නාහිර දකුණ සහ වයඹ යන පළාත්වල තේසා රබර් වතු ආශ්‍රිතව පාසල් 864ක් තිබෙනවා. එම පාසල් වලින් බහුතරයක් ප්‍රධාන නගර වලින් දුරස්තව වතුකරයේ අභ්‍යන්තර ප්‍රදේශවල පිහිටා ඇති බැවින් විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට එම පාසල් සඳහා ප්‍රවේශ වීම අපහසු වෙලා තියෙනවා. එම පාසල් වල ද්විතීයික පන්ති වල ගුරු හිඟේ හේතුවෙන් අපොස් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වැනි ජාතික විභාගවලදී එකී පාසල් වල සමස්ත කාර්ය සාධනය අනිකුත් රජයේ පාසල් හා සස්සන විට පහළ මට්ටමක පවතිනවා. එම තත්ත්වය බොහෝ විට තරුණ පරපුර නුපුහුණු ශ්‍රමිකයන් ලෙස සීමා වීමටත් හේතු වෙලා තියෙනවා. එනිසා වතු ආශ්‍රිත පාසල් වල මානව හා භෞතික සම්පත් ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කරුණක් හැටියට රජය අඳුනාගත්තා. ගුරු හිඟේ අවම කරමින් එම පාසල් වල මානව සම්පත් ඉහළ නැංවීමට හැකි වෙන පරිදි එම පළාත්වල වතු ආශ්‍රිතව තෝරාගත් ගුරු නිවාස අත්‍යවශ්‍ය පවතින පාසල් 14ක ගුරු නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අදාළ පළාත් සභා හරහා ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය හැටියට ගරු අගමැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා.